KFC එකෙන් කොරියන් රේන්ජර් රිලීස් කරලා දිනවා දැක්ක ගමන් මට හිතුනේ මෙන්න මේක. The tea is exceptionally good today. Who made this? මේක කවුරුත් දන්නේ නැහැ. ඕඩර් එක දානකොට සරන් නෑද මොකක්ද කිව්වා මෙන්න මේ විදිහේ මිනිස්සෙක්ගේ ෆ්ලෑෂ් කාඩ් හම්බෙනවා. අනේ ඉතින් කවුද මේ මිනිහා කියලා 17 කල්පනා කර කර ඉන්නකොට අපේ අක්කා කිව්වා මේ BTS බෑන්ඩ් එකේ එක්කෙනෙක් කියලා. අනේ මන්ද මෙයාලා අතරේ කොයි එක්කෙනාද කියලා. උන් ඔක්කොම එක වගේ. පළවෙනි බෑග් එකේ තියෙනවා කිව්වේ කුකුල් තටුවේ උකුල් ඇටයිද කොහෙද. මේක පෙට්ටි එක දෙනකොට මට නම් දුන්නේ කරෝල කැල්ලක් වගේ කොලේ කොතල. මේ චිකන් එකේ වෙනස තමයි මේක වටේට තැවිරෙන සෝස් එක. Bitch, I can't see! කොහේ ගෝ සෝස්? Bitch, I can't fucking see! බනිස් කෙඩියට මට සෝස් දාගන්න වෙයිද දන්නේ නැහැ. අඬු ටිකේ සෝස් නැද තියෙන ඔක්කොම බනිස් කෙඩියට හල්ලන්නේ. ඒකත් මැද්දට දාපන්. කොලේ පැත්තට දාලා දීලා තියෙන ගාගෙන කන්නත් දන්නේ. බන්න එක ඇතුලේ එහෙම ලොකු දෙයක් නැහැ. ඉන්නේ උඹ අර මගුල් සෝස් එක තමයි මේක අස්තරක් දාලා තියෙන්නේ. මේකේ සුවඳ නිකන් අපේ අච්චි දනිස් සමාවට ගන්න තෙල් එකකින් එන ගඳ වගේ. මේකෙන් එන්නේ මොකද්ද මන්ද වල් පැලැටි රහ. අන් දැක්ක එකක් අගනේ මෙහෙම කියනවා. You can taste the Korean flavor in it. මට අහන්න දිනව කටින්ද කෑවේ කියලා තමයි. අනේ මට විතරද මේක හරිම කැතට පෙන්නේ. බනිස් එකෙත් කුකුල් තඩුවේ රාම තමයි එන්නේ. ලොකු වෙනසක් නැහැ. මේක මං ආයේ සල්ලි දීලා ගන්නවා. Nee. KFC එකෙන් නොමිලේ දුන්නොත් ගන්න. ඔයාලා මේක ගන්න දෙපාද. කොබලට ඕන නම් ගනි. මගේ සල්ලි. මම අපුරු මිනිහෙක් නෙමෙයි. ඉතින් මේ මෙනු එකට මම දෙනවා 10 - 1. Fine.